සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහොට්ටු කියලා මං රැවටෙනවා. මේකේ පළු දෙකට මගේ වල්ල අහු වෙලා තියෙන්නේ. මුදලාලි ටොයිලට් පේපර්ස් තියෙනවද බා? ඔනේ නම් ඔයාලගේ ඉසුරු පුතා දැන් මොකද කරන්නේ? අපේ ඉසුරු පුතා ඕස්ට්‍රේලියාවේ ගිහින් කැම්පස් එකක ඉගෙන ගන්නවා. අනේ ඇත්තද? හරි ෂෝක් නේ. ඔයා කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද තරිදු? පිස්සුද මැට්ටු. මම හැමදාමත් ඔයාට ආදරෙයි. අනේ ඩොක්ටර් මට පඩයක්දි සද්දෙන්නේ නැහනේ. ඒක වැඩි කරගන්න විදිහක් නැද්ද? විදිහක් තියෙනවා. හොඳ බස් බීට් කටක් කරගම් පුකේ ගහගෙන නොකොල් කාලා හොඳට තටමවපන් උත්තෝ. ඔයා දන්නවනේ අපේ තාත්තා පොලිසිය කියලා. ඇත්තද? කවදද පොලිසියෙන් අල්ලන් ගියේ? අනේ ඵලයන් යන්න. මම කියන්නේ නෑ උඹට. දැන් අපි වෙන්දේසියට ඉදිරිගත් කරන්නේ අඩු සහිත පතාර කැරපොත්තෙක්. කැරපොත්තෙක්ද මූට පයිත්‍යයන්ද? සර් මූ හිටිය හැම තැනම ගෑණි ගෙදරින් ගියා. කෝටි 5යි. කෝටි 10යි. කෝටි 20යි කීයයි කිව්වත් දෙන්නේ නැහැ. පොඩි වැස්සටත් කොළඹ යට වෙන්නේ මොකද? මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ බඩුවක් නිසා. හිත ගැස්සෙන තාලේ අහු වුණා වාගේ ගෑම්කම් නිසා මම මරනවා පරයක්. දුවේ මෙන්න මේක බීලා බලපන්කො හොඳයිද කියලා. කෝ දෙන්න සීයේ මම බලන්න. මේකේ ලුණු රසක් නේ සීයේ එන්නේ. ඔකේ පැණි රසක් එන්නේ නැද්ද බලපන්. නෑ සීයේ මේකේ පයිනි රසක් නම් එන්නේ නෑ. ඩොක්ටර් කිව්වා මුත්‍රාවල සීනි තියනවද බලන් ඉන්න කියලා. මුදලාලි පරිප්පු තියෙනවද? නැහැ. මුදලාලි සීනි තියෙනවද? නැහැ. කඩේ ලෑලි තියෙනවද? ආව් ලෑලි තියෙනවා. එහෙනම් ඔය කඩේ වහලා දාපිය මෝඩ බල්ලා. යකෝ මේ පාර කුෂ් කෑල්ලක් තියලා තියෙන්නේ තර්ට්ටුවට. අඩේ සිරාවටම හුත්තෝ. හෙන කාලෙකින් යකෝ. උඹ කෑල්ල අරන් වැවගාවට ඵලයන්. උඹ ඉක්මනට වරෙන් ගිහනම්. මම හඳට යන්න පාර හදලා තියන්නම්. අද නම් සැපකනේ ආ කෝ ඔය ගිනි පෙට්ටිය ගනින් මේක පත්තු කරන්න. අප්පට හැමිනෙනවනේ. දාලා හදිස්සියට ගිනි පෙට්ටිය අමතක වුණානේ. ඇයි බොල නාකි පඩංගුවෝ? තෝගේ ගල් දෙකේ අතුල්ලලාද යකෝ දැන් මේක පත්තු කරන්නේ? චිල් බන් චිල්. මම අරන් ඉන්නම් ක්ෂණික. හැමෝම කියනවා අමාරු කාලේ අල්ලගෙන ඉන්න කියලා. ඒත් හරියටම කවුරුත් කියන්නේ නැහැ අල්ලගෙන ඉන්න ඕනේ මොකද්ද කියලා. ඔයි නවත්තපන්. කො හෙල්මට්. හෙල්මට් එක කැඩිලා සර්. සිග්නල් දාංගු බලන්න. සිග්නල් පිච්චිලා සර්. ලයිසන්ස් ඉන්ෂුරන්ස්. නෑ සර්. නවත්තලා එනවා. ස්ටෑන්ඩ් එක නෑ සර්. කියන්න බලන්න අලි ඇතුන් මාරු වෙන තැනට කියන නම මොකද්ද? අලිමංකඩ. හරි එහෙනම් කියන්න බලන්න ඌරන් මාරු වෙන තැනට කියන නම මොකද්ද? කෝක් සමුද්‍ර සංදිය. දනගහපිය ඌරා. අනේ අයියේ අලියෙක් එනවා. අපි හරවා යමු නේද? ඉන්නකෝ. මම මූ එලවන්න. ඔවත් මට වැඩද? ඵල යන්න කීවේ අලිය හිටපු තැනකටම. අනේ අම්බෝ මාර බෙර ගෑණියෝ තනිය මාව මරන්න එනවා. මේ පකේ කිව්වේ නම් කොහමද? අනේ යකෝ අපිවත් තරම් ඵලයන්. උඹ ෆෝන් එකෙන් සල්ලි හොයන්න දන්නවද? ඔව් දන්නවා. ඒ කොහොමද? නගී ගමනක් යන්න වගේ. මම කොහෙ ගියාම මොකද තමුසෙට කහනවද? කහනව නගී පොඩ්ඩක් අහගන්න පුළුවන්ද? ඵලයන් වනචරය යන්න. මැඩම් එදා ආවේ වෙන සර් කෙනෙක් එක්ක නේද? ඔයාට පිස්සුද මල්ලි? මං එහෙම ආවේ නෑ. අපේ මහත්තයෝ මම මේ මහත්තයා දැන් එයිද කියලා බලන් ඉදී සෑහෙන වෙලාවක් තිස්සේ. ඒ මොකෝ සීයේ? ඉතින් එච්චර කලබලයට මාව හෙව්වේ. සර්ගේ ජීවිතේ සතුටුම දවසනේ අද මේ මල් ටික දෙන්න. සතුටම දවස අද. හෙටනේ මගේ වෙඩ්ඩින් එක. ඒක තමයි බං අද කිව්වේ ආයේ මොන ෆන්ද? මම මේක මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි. ඕනේ මිස් මට නම්බරයක් දෙන්නකෝ. යකෝ මං බැඳලා ඉන්නේ මිනිස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට්ට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. නවත්තපන් යකෝ. මට ගල් බනිසක් ගන්න. තූ අදත් වත්ත මැද රීලා ගියාද බල්ලෝ?